වෙසක් සිරි නරඹමින් විනෝද චාරිකාවක නිරත වූ තරුණ පෙම්වතුන් දෙදෙනෙකු මාතර එලිකන්ද ප්‍රදේශයේදී සිදු වූ භයානක රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වීමේ කනගාටුදායක සිද්ධියක් පසුගියදා වාර්තා විය. තෙලිජ්ජවිල සතුස ආයතනයේ මුදල් අයකැමි ලෙස සේවය කළ කිරිමැටි මුල්ල අලස්වත්ත පදිංචි 30 හැවිරිදි වික්‍රමසිංහ ගමාචිගේ මිලාන් සමීර සහ පොල්හේන කාසිවත්තපුර පදිංචි 23 හැවිරිදි එදිරිසිංහ එමල්සි හවිෂ්කා ඩයස් යන තරුණ පෙම්වතුන් දෙදෙනා මෙම අනතුරේදී ජීවිතක්ෂයට පත් වූහ. තාත්තා නැති වුණාට පස්සේ අයියා තමයි අපිව බලාගත්තේ. මට ඉගෙන ගන්න උදව් කළේ. ගෙදර කටයුතු හොයා බැලුවෙත් ලොකු අයියා තමයි. ඊ උදේ අම්මා එපා කියද්දි තමයි අයියා ඇවිත් තියෙන්නේ. මට අයියා නැති වුණා කියලා ආරංචි වෙන විට මම හිටියේ වවුනියාව විශ්වවිද්‍යාලයේ. මගේ අම්මා හෘද රෝගියෙක්. අයියා නැති වුණා කියලා ආරංචි වුණ ගමන් අම්මා කලන්ත දාලා ඇදගෙන වැටිලා. දැන් අම්මා ඉන්නෙත් මාතර මහ රෝහලේ. පවුල බලාගත් අයියා තමයි අපිට මේ නැති වුණේ. යනුවෙන් මිලාන් සමීරගේ බාල සහෝදරයා වන වවුනියා විශ්වවිද්‍යාලයේ ගණකාධිකරණ පාඨමාලාවේ අවසන් වර සිසුවෙක් සුසුම් හෙළමින් පැවසිය. මාතර මූලස්ථාන පොලිසිය සඳහන් කරන අන්දමට සිද්ධිය වූයේ පස්සේ 13 වෙනිදා සවස් 6:55ට පමණය. අදාළ දිනේ පෙරවරුවේ මිලාන් සහ එමල්සි යතුරු පැදියක නැගී වෙසක් සිරි නරඹමින් දන්සල් වලින් ආහාර ගනිමින් විනෝදයෙන් සිටීමේ අරමුණින් ගමන ආරම්භ කර තිබේ. කෙසේ වෙතත් එදින උදෑස්තන ගෙදරින් පිටත්ව යාමට පෙර මිලාන්ගේ මව අද නම් ඇවිදින්න යන්න එපා. අද සෙනගත් වැඩි, වාහනත් වැඩි. ගෙදරට වෙලා ඉන්න යයි ඉල්ලා සිට ඇත. එහෙත් පෙර දින සැලසුම් කළ ගමන යාමට සිත්ගත් මිලාන් යතුරු පැදී නැගී වේගයෙන් මාතර දෙසට ගමන් කර ඇත්තේ පොල්හේනේ සිටින තම පෙම්වතිය වෙන එමල්සි හමුවීමටය. අදාළ දිනේ මිලාන් සහ එමල්සි විවිධ ගම්මානවලට ගොස් වෙසක් සිරි නරඹමින් දන්සල් වලින් ආහාර ගනිමින් දිනය ගත කර ඇත. දවස ගෙවී ගොස් අඩ අඳුර වැටෙද්දී වැසි පොද ඇද හැලෙමින් තිබෙද්දී ඔවුන් දෙදෙනා මාතර නගරයේ සිට වෙරළපාර ඔස්සේ එලිකන්ද මාර්ගයෙන් දෙවි නුවර දෙසට ගමන් කරමින් සිටියහ. මාතර දිස්සාපති මැදුරට ගමන් කරන ගේට්ටුව පසු කර බැවුම් සහිත පෙදෙසට ගමන් කරද්දී මාතර සිට තිස්ස මහාරාමයේ දෙසට ධාවනය වූ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් පසු කර යාමට මිලාන් උත්සාහගෙන ඇත. එහිදී යතුරු පැදිය මාර්ගයේ සුදු කඩේරි මතින් ධාවනය කරද්දී වැසි පොදට තෙමී තිබූ එම සුදු කඩේරි මත ලිස්සා ගොස් යතුරු පැදියෙක් පසකට ඇද වැටී ඇත. අවාසනාවකට මිලාන් සහ එමල්සි බස් රථය දෙසට ඇද වැටුණු අතර මිලාන්ගේ හිස පැලඳ සිටි ආරක්ෂිත හිස් වැසුම ගැලවී විසි වී ඇත. එමල්සිගේ හිස් වැසුමද සහිතව ඇද වැටුණේය. ඒ සමග වේගෙන් ධාවනය වෙමින් තිබූ බස් රථයේ පිටුපස රෝදය මිලාන්ගේ හා එමල්සිගේ හිස් හරහා ගමන් කිරීම හේතුවෙන් ඔවුන් දෙදෙනාම ධාවනය වෙමින් තිබූ බස් රථයේ යටට හසු වී ඇත. බීටපත් බස් රථයේ රියදුරු ඒ නොනවත්වාම ඉදිරියට ධාවනය කර ඇති අතර අවසානයේ බස් රථය නතර කර ඇත්තේ ගන්ධර පොලිසිය ඉදිරිපිටදීය. අනතුරින් පසු මිලාන් සහ එමල්සි සියසුන්ව සිටියදී ප්‍රදේශවාසීන් හා මාර්ගයේ ගමන් කරමින් සිටි රථ වාහනවල පිරිස් ඔවුන්ට උදව් කිරීමට උත්සාහ ගත්තද ඒ වන විටත් ඇතිව තිබූ බරපතල තත්ත්වය හේතුවෙන් සියලු දෙනා මැදිහත් වීමට බියෙන් පසු වී ඇත. මේ අතර 119 හදිසි දුරකථන අංකයට ලද තොරතුරක් මත මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක එස් සුදුසිංහ රථවාහන අංශයේ ස්ථානාධිපති සනත් රෝහිත ඇතුළු පොලිස් කණ්ඩායම් දෙකක් අන්තර් වූ ස්ථානයට වහා ළඟා වී ඇත. පොලිසිය විසින් තුවාල ලබා සිට මිලාන් සහ එමල්සි වහා මාතර රෝහලට රැගෙන ගිය නමුත් රෝහල වෙත ඇතුළු කරන විටත් දෙදෙනාම මිය ගොස් සිටියහ. සිද්ධිය පිළිබඳ පොලිස් විමර්ශන වලින් අනාවරණය වී ඇති පරිදි තෙලිජ්ජවිල සතුස ආයතනයේ මුදල් අයකැමි ලෙස සේවය කළ මිලාන් සමීර සහෝදරයන් තිදෙනෙකුගේ නිත් පවුලේ වැඩිමහලා විය. ඔහුගේ පියා මිය ගොස් සිටි අතර ඔහු තම මව සහ සහෝදරින් සමග දිවි ගෙවමින් සිට ඇත. එමල්සි හවිෂ්කා ඩයස් පෞද්ගලික ආයතනයක පරිගණක ශිල්පිනියක් ලෙස සේවය කර ඇති අතර ඇය දූ දරුවන් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ බාල දියණිය වූ අතර ඇයට වැඩිමහල් සහෝදරයන් දෙදෙනෙක් සිටිති. මව්පිය සෙවණේ හැදී වැඩුණු එමල්සිගේ හා මිලාන්ගේ ආදර සම්බන්ධතාවය මීට වසර 1කමාරකට පෙර එමල්සිගේ මව්පියන් දැනගෙන සිට ඇති බව පොලිස් විමර්ශන අනුව අනාවරණය වී තිබේ. පොලිස් විමර්ශන වලින් හෙළිදරව් වූ අන්දමට එමල්සි විසින් මිලාන්ට අවසන් වරට යවන ලද පෙම්හසුනක ඕනම දෙයකට ඔයා මගේ ළඟ සිටින බව මට විශ්වාසයි. මමත් හැමදාම ඔයාගේ සෙවණැල්ල වගේ ඉන්නවා යනුවෙන් සටහන් කර තිබී ඇත. මෙලෙස පෙම්වතුන් දෙදෙනා එකම අවස්ථාවක අවසන් ගමන් ගොස් ඇති අතර එය ඔවුන්ගේ පෙම් සම්බන්ධයට යම් ආකාරයක පරිපූර්ණ අවසානයක් වූවාද යන්න ප්‍රදේශවාසීන් කතාබහට ලක්ව ඇත. අනතුරින් පසු ඊයේ පස්වරුවේ මාතර මහ රෝහලේදී පැවති පශ්චාත් හා හදිසිමන පරීක්ෂණයෙන් අනතුරුව මේකේ දෙදෙනාගේ දේහ ඔවුන්ගේ පවුල්වල භාරකරුවන්ට බාර දීමට පියවරගෙන තිබේ. සිදුවීම සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු වූ වීරවිල පදිංචි 47 හැවිරිදි සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර මාතර මූලස්ථාන පොලිසිය රථ වාහන අංශයේ සිදුවීම පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වායි.
මෙම සිදුවීම විශේෂයෙන් වෙසක් උත්සව සමය සිදුවීම හේතුවෙන් මුළු ප්‍රදේශයේම ජනතාව අතර දැඩි කම්පනයක් ඇති කර ඇති අතර වාහන ධාවනයේදී ආරක්ෂාව පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාවය මෙම සිදුවීම හේතුවෙන් නැවත වරක් අවධාරණය කර ඇත. විශේෂයෙන් වර්ෂාව පවතින අවස්ථාවල මාර්ග තත්ත්වයන් පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වමින් වාහන පදවන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී. මේකී දෙදෙනාගේ අවමංගල කටයුතු ඔවුන්ගේ නිවාස ප්‍රදේශවලදී සිදු කිරීමට නියමිත අතර ඊට දෙදෙනාගේම පවුල්වල සමාජිකයින් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වීමට නියමිත බව වාර්තා වේ. මේ පිළිබඳව ඔබගේ අදහස් පහතින් කමෙන්ට් කරන්න යන්නත් අමතක කරන්න එපා.